යාළුවනි අද අපි ඔයගලන්ට ගෙනාවා මෙන්න මේ සුපිරි ගන් එක. ඉතින් මේ ගන් එකේ තියෙන විශේෂත්වය තමයි මේකට දාන්න තියෙන්නේ water bullets. ඉතින් අපිට ගන් එකේ box එකේ බලා ගන්න පුළුවන් වෙන ගන් එකේ ෆොටෝ එකක් සහ අවුරුදු 14ට වැඩි කියලා ගහලා තියෙනවා. අපිට ගන් එකේ අනිත් පැත්තේ බලා ගන්න පුළුවන් වෙන ගන් එකේ part ටික. ඉතින් මේකේ silencer කොටස, magazine load කරන තැන, trigger එක වගේ තැන් මේ කොල්ල මේ ගන් එකේ අපිට පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම අපිට ගන් එකේ පැත්තකින් බලා ගන්න පුළුවන් වෙනවා මේ ගන් එකේ එන දේවල් ටික. ඉතින් මෙහෙම මේ ගන් එක මේ පැත්ත ඇරුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ ගන් එක කොහොමද assemble කරගන්නේ කියලා. මුලින්ම අපිට මේක දීලා තියෙනවා silencer කොටස set කරගන්න විදිය සහ magazine load කරන එක set කරගන්න විදිය. තව අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ bullets කොහොමද load කරන්නේ කියලා. ඉතින් අපි මේ ගන් එක ගැන unbox කරලා බලමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකේ magazine load කරන එක. ඊට පස්සේ අපිට බලා ගන්න වෙනවා මේ shoot කරන්න පාවිච්චි කරන චූටි item එක. හතරේට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ගන් එකේ මේන් බොඩි එක. ඉතින් ඊට පස්සේ අපේ ගන් එකේ සයිලන්සර් කොටස අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් බොක්ස් එක පැත්තකට දාගමු. ඉතින් අපිට ගන් එකේ මුලින්ම බලා ගන්න පුළුවන් කරා මේ ගන් එකට ඇවිල්ලා තියෙන බුලට් ටික. ඉතින් අපිට මේ ගන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා මේ ගන් එකේ පිළිතියන් පාවිච්චි කරන චූටි අයිටම් එක. ඉතින් අපි ඒක පැත්තකින් තියාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ චූටි අයිටම් එකක් ගන් එකේ මැගසින් පුරවන්න ගන්න. ඉතින් මේක සෙට් කරන්න තියෙන අපේ ගන් එකට තමයි. ඉතින් අපි ඒකත් දැන් මෙන්න මේ විදිහට පැත්තකට තියාගමු. ඉතින් ඒක පැත්තක තියාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් අපේ ගන් එකේ silencer කොටස. ඉතින් මේකෙන් තමයි ගන් එකේ bullets reload කරන්න තියෙන්නේ. ඉතින් මේක අපිට ලැබෙන තියෙන්නේ රතු පාට. ඉතින් අපි දැන් මේකත් පැත්තකට තියාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ ගන් එකේ main part එක. ඒක තමයි ගන් එකේ body එක. ඉතින් මේ ගන් එකේ මෙන්න මේ hole එකට තමයි අර අපි කලින් පෙන්නපු magazine load කරන එක set කරන්න තියෙන්නේ. magazine පුරවන එක set කරන්න තියෙන්නේ. ඉතින් මේ ගන්න එක ඇත්තටම හොඳ බරකින් යුක්ත වෙනවා. අපි කියවන ගන්නට හොඳ අපිට හොඳ quality එකක් මේ ගන්න එක අපිට දීලා තියෙනවා. ඉතින් අපි තව වැඩි කතා නැතුව මේ ගන්න එක set කරගන්න. හරි. ඉතින් අපි මුලින්ම නම් set කරගමු මේ ගන්න එකේ silencer කොටස. ඉතින් මෙන්න මේ විදිහට අපි ගන්න එකේ silencer කොටස අපි ගන්න එකට මෙන්න මේ විදිහට අපි set කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ මැගසින් පුරවන එක අපි ගන්න එකට මෙන්න මේ විදිහට ඇසෙම්බල් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ ගන්න එක පැත්තකින් තියලා අපි මේ අපේ බුලට්ස් පැක් එක කපලා බලමු මේක කොහොමද කියලා. ඉතින් මේ බුලට්ස් පැක් එක කැපුවට පස්සේ අපිට පුළුවන් අපේ ගන්න එකට මෙන්න මේ බුලට්ස් ටික දාගන්න. ඉතින් මෙන්න මේ හෝල් එකට තමයි බුලට් ටික දාන්න තියෙන්නේ. අපි එනක ඉතින් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට මේ බුලට් ටික අපේ ගන්න එකට දාගමු. හරි. ඉතින් මේ ගන්න එකට බුලට් ටික අපි මෙන්න මේ විදිහට ගන්න එකට දාගමු. ඉතින් මෙන්න මේ පොඩි හෝල් එකේ තියෙන කප් එක ඇරලා මෙන්න මේ විදිහට අපි බුලට් ටික මේක ඇතුළට දාගමු. හරි. ඉතින් අපි දැන් ඔක්කොම බුලට් ටික මේකට දාලා ඉවරයි. ඉතින් අපි දැන් මේකේ ෂූට් කරලා බලමු කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ගන්න එක මෙන්න මේ විදිහට අපි රීලෝඩ් කරලා ගන්න එක පැත්තකින් තියාගමු. හරි. දැන් ඉතින් අපි ගන්න එකේ ෂූට් කරලා බලමු කොහොමද ගන්න එකේ තත්ත්වය කියලා. ඉතින් මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ කොහොමද ගන්න එකේ ඉලක්කේ සුපිරිනේ. හරි. ඉතින් අපි දැන් ආයි මෙතනින් තියලා බලමු ගන්න එකේ ස්පීඩ් එක කොච්චරද කියලා බුලට් වල. මම මෙන්න මේ විදිහට ආයි රීලෝඩ් කරලා ගන්න එකේ තියලා බලනවා. ඉතින් අපි මුලින්ම තියලා බලමු කොහොමද ගන්න එකේ ස්පීඩ් එක කියලා. පළවෙනි පාර හරි ගියේ නෑ ගයිස්. ඔන්න දැන් දෙවෙනි පාර ආයි තියලා බලනවා. මේ පාරත් හරි ගියේ නෑ. හරි අපි ආයි තුන්වෙනි පාර තියලා බලමු.
ඒ පරාරියා කෝමද ගන්න එක ස්පීඩ් එක ඉතින් මේ ගන්න එක ඇතරම ගන්න ගන්නට සුපිරිම වාසයක් දෙන ගන්න එක ඉතින් මේ ගන්න එක අපේ මම ගත්තේ දරස්සින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට දාලා දෙනවා ලින්ක් එක කැමති යට ඉතින් ඉතින් අපේ මේක පිළිදී ගන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න සහ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න කොහොමද අපේ වීඩියෝ කියලා ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම bye